පික්සෑම් YouTube channel එකත් එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩක් අය හොයන තවත් වාහනයක් ගැන. ඒ තමයි Honda City එක. ඉතින් මේ Honda City එක ගත්තොත් එහෙම exterior ගත්තත්, interior ගත්තත්, option පැත්තෙන් ගත්තත්, safety ගත්තත් මේ හැමදේම අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න වාහනයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් මිල ගණන් ගැන කතා කරත් අපිට ඒක අනිත් එනවා මේ range එකේ මෙන්න අනිත් වාහනත් එක්ක බැලුවාම හොඳ competitive price එකක් තියෙන වාහනයක් විදිහට මේ Honda City එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේක exterior කොහමද, interior කොහමද, safety options මොනවද, ඒ වගේම මේකේ performance කොහමද, grades අතර තියෙන වෙනස්කම් මොනවද, ඒ වගේම ලංකාවට එනකොට මේක මොන වගේ මුදලක් වෙයිද, මේ වගේ සියලුම දේවල් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි, නමුත් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකන්. ඔයගොල්ලන්ට අවශ්‍ය සියලුම දේ මේ එකම වීඩියෝ එකෙන් ඔයාලට අද දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් වාහන වලට ආදරය කරන ඔයගොල්ලෝ මේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එතකොට මේ වගේ තවත් ඉස්සරහට දාන වීඩියෝස් ඔයගොල්ලන්ට දාපු ගමන්ම බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට මේ බලා ගන්න හම්බෙන්නේ මෙතන Honda City vehicle එක. ඉතින් මේක colours ගණනාවකින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ select කරලා තියෙන colour එක ගත්තොත් Luna Silver Metallic කියන එක ගොඩක් ලස්සන colour එකක්. ඉතින් ඊට පස්සේ අපිට Obsidian Blue Pearl කියන colour එක තියෙනවා. ඊට පස්සේ Radiant Red Metallic කියන colour එක තියෙනවා. ඊට පස්සේ Platinum White Pearl කියන colour එක ගොඩක් white එක කට්ටිය අතර ප්‍රසිද්ධයි. ඒ වගේම Golden Brown Metallic කියන එක. ඊට පස්සේ Meteorite Grey Metallic කියන colour එක. ඒතකොට මේ colours වලින් ඔයාලට මේ වාහනේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්ටීරියර් එක ගත්තත් මේක ගොඩක් ලස්සන ඉන්ටීරියර් එකක් අපිට බලා ගන්න පුළුවන් two tone. අපි මේක ඉස්සරහට තවත් විස්තර වලින් කතා කරමු මේ ඉන්ටීරියර් එක කොහොමද මොනවාද අපිට තියෙන options කියලා. ඉතින් මේ වාහනේ ගැන කතා කරොත් අපිට මේ වාහනේ Honda Sensing package එකත් එක්ක තමයි හම්බෙන්නේ. even අපිට මේකේ manual transmission එක සහ automatic transmission කියන වාහන වර්ග දෙකටම අපිට මේ Honda Sensing include කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් Honda Sensing එකත් එක්ක අපිට ගොඩක් දේවල් ලැබෙනවා මේ වාහනේ. ඒ තමයි පළවෙනි දේ කතා කරොත් එහෙනම් අපිට collision mitigation braking system එකක් හම්බෙනවා. මේකෙදි වෙන්නේ ඇත්තටම ඉස්සරහා වාහනේ හදිසිය නතර කරොත් හරි වෙන obstacle එකක් අපිට හම්බුනොත් එහෙම අපි වාහනේ brake ඕන වෙලාවට apply කරගන්න බැරුව ගියොත් වාහනෙන් අපිට automatically brake apply කරලා දෙනවා. මේකත් එක්ක collision එකක් වෙන්න තියෙන අවස්ථාව වාහනෙන් අයින් කරලා දෙනවා. ඉතින් ඒ වගේම අපිට road departure mitigation system එකක් තියෙනවා මේකේ. එතකොට වාහනේ පාරෙන් එළියට යන්න ගියොත් මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා වගේ වාහනේ ආපහු පාරට ගන්න ඕන ස්ටියරින් සපෝට් එක වාහනෙන් අරන් දෙනවා. ඒක තමයි road departure mitigation system එකෙන් අපිට ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ lane keeping assist system එක අපිට මේකෙත් තියෙනවා. මේකෙදි වෙන්නේ ඇත්තටම පාරේ අපිට වාහනේ යනකොට පාරේ ලේන් එකේ වාහනේ තියාගන්න ඕන අවශ්‍ය සපෝට් එක අපිට මේ වාහනෙන් අරන් දෙනවා. ස්ටියරින් සපෝට් එක ඔයාලට පේනවා දැන් මේ dotted line එකේ ඇතුලේ අපිට වාහනේ තියාගන්න ඕන ස්ටියරින් සපෝට් එක වාහනෙන් අරන් දෙන විදිහ. ඒ වගේම adaptive cruise control ලබා දීලා තියෙනවා. එතකොට normal cruise control එකෙන් මේක වෙනස් වෙන්නේ. අපිට normal cruise control එකේදී static speed එක තමයි වාහනේ අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි 100ට set කරොත් එහෙම වාහනේ දිගටම 100 යන්නේ. ඉස්සරහා වාහනේ 90ට ගියත් අපි 100ට ගිහිල්ලා ඒක හැප්පෙන්න ඉඩ කඩක් තියෙනවා. නමුත් මේ adaptive cruise control එකේදී වෙන්නේ අපි 100ට speed එක set කරගෙන ගියත් ඉස්සරහා වාහනේ 80ට නම් යන්නේ. එතකොට ඔයාලට පේනවා මේ ඉස්සරහා වාහනේ ස්පීඩ් එකත් එක්ක අපේ වාහනේ ස්පීඩ් එක සෙට් කරගන්න විදිහ. ඉතින් අපි මොකොත් වෙනස් කරන්න ඕනේ නැහැ. වාහනේම ඔටෝමැටිකලි ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරගෙන අපිට ඒ වාහනේ ෆලෝ කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මේකත් හොඳ ඔප්ෂන් එකක් විදිහට අපිට මේ Honda Sensing package එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට auto high beam එක ලබා දීලා තියෙනවා. මේකත් අපි රෑ දුර ගමනක් වගේ යනවා නම් ගොඩක් helpful වෙනවා. නැත්නම් අපිට switch එක on off කරන්න වෙනවා. දිගටම වාහනයක් එනකොට dim කරන්න වෙනවා. වාහනේ ගියාට පස්සේ hit කරන්න වෙනවා. ඉතින් මේක ගොඩක් කරදරයි. නමුත් මේ auto high beam එකෙන් වෙන්නේ අපි ඉස්සරහින් වාහනයක් එනවා නම් වාහනේ ඔටෝම අපිට head එක dim කරලා දෙනවා. ඒ වගේම වාහනේ පහු කරන් ගියාට පස්සේ අපිට ආපහු high beam එක on කරලා දෙනවා. ඉතින් අපි මොකොත් action එකක් ගන්න ඕනේ නැහැ. වාහනේ මේක අපිට කරලා දෙන එක ගොඩක් හොඳ දෙයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ lead car departure notification system එකක් මේකේ තියෙනවා. අපි color light එක්ක වගේ ඉන්නා නම් සමහරලාට phone එක අතට අරන් ඔබන්න ගන්නවා. ඒ වගේ අර අපි distract වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහරලාට color light එක on වෙලා වාහනේ ඉස්සරහා වාහනේ ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට
පිටිපස්ස හෝන් කරනකම් අපි සමහරලාට දන්නේ ඉස්සරහා වාහනේ ගිහිල්ලා කියලා. නමුත් මේකෙදි වෙන්නේ ඉස්සරහා වාහනේ ගියාට පස්සේ අපිට වාහනේ නොටිෆිකේෂන් එකක් දෙනවා. ඉස්සරහා වාහනේ ගිහිල්ලා තියෙන දැන් වාහනේ ඉස්සරහට ගන්න කියලා. ඉතින් මේකත් එක්ක අපිට වෙන්න පුළුවන් අපහසුතාව මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට අපිට Honda Sensing එකේ ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඩිසයින් එක ගැන කතා කරොත් එහෙම අපිට එක්ස්ටීරියර් පැත්තෙන් මෙතන ස්පෝර්ටි ඩයමන්ඩ් ෂේප් ෆ්‍රන්ට් ග්‍රිල් එකක් ලබා දීලා තියෙනවා කාබන් රැප් ෆ්‍රන්ට් බම්පර් ලෝවර් එකක් එක්ක. ඉතින් මේක අපිට ග්‍රේඩ්ස් හැම එකකින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක අපර් ග්‍රේඩ් එකේ විතරයි මේ අපිට මේ ඩිසයින් එක බලා ගන්න හම්බෙන්නේ. අපි මේ ග්‍රේඩ්ස් අතර වෙනස්කම් ටික ඉස්සරහට කතා කරමු මේ වීඩියෝ එකේ. ඊට පස්සේ ස්පෝර්ටි කාබන් රැප්ඩ් රිය බම්පර් ඩිෆියුසර් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. මේකත් වෙනස් වෙනවා අපි ග්‍රේඩ්ස් පල්ලෙහා ග්‍රේඩ්ස් වලට යනකොට. මෙතනත් මේ පෙන්නලා තියෙන highest grade එකේ තියෙන ඩිසයින් එක. ඊට පස්සේ tail light design එක ගත්තොත් එimhe Z shape 3D wrap around LED tail lamps තමයි මේ විදිහට ලබා දීලා තියෙන. ඒතර මේක segment දෙකකට එනවා. එකක් dicky door එකත් එක්ක open වෙන එක, අනිත් එක බොඩි එකට මේ විදිහට මවුන්ට් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ලස්සන ඩිසයින් එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් මේ ඩිසයින් එක. හෙඩ් ලැම්ප් එක ගත්තත් ෆුල් LED හෙඩ් ලැම්ප්ස් ලබා දීලා තියෙනවා. මේකත් අපිට මේ highest grade එකට විතරයි මේක හම්බෙන්නේ. ඊට පල්ලෙහා grades වලදී මේකේ ඩිසයින් එක වෙනස් වෙනවා. ඒකත් අපි ඉස්සරහට මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේක segment 9ක LED හෙඩ් ලැම්ප් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම අපිට daytime running lights ලබා දීලා තියෙනවා. ඒ වගේම turning lamps මේ විදිහට LED turning lamps ලබා දීලා තියෙනවා. ඉතින් ගොඩක් ලස්සන ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන් මේ head lamp ඩිසයින් එකත්. alloy wheels ගත්තොත් 16 inch dual tone diamond cut alloy wheels ලබා දීලා තියෙනවා City එකට. ඉතින් මේකත් හොඳ ඩිසයින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳ aggressive look එකක් තියෙන alloy wheel design එකක්. මේකත් highest grade එකේ තමයි මේ design එක තියෙන්නේ. lower grades වලට යනකොට මේකේ design එක වෙනස් වෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ ගැන. auto folding mirrors ලබා දීලා තියෙනවා මේ විදිහට. ඉතින් වාහනේ අපිට ඒකත් හොඳ දෙයක් විදිහට දකින්න පුළුවන්. interior ගැන කතා කරොත් contemporary seat design with premium leather upholstery කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බැලුවොත් පේනවා මෙතන මේ seat arrangement එක සහ ඒ seat වල පේන look එක ගොඩක් luxury look එකක් අපිට මෙතන පේනවා මේ වාහනේ දිහා බැලුවාම. ඉතින් මේ price point එකේ එන වාහනත් එක්ක අපිට මේ ඇතුලේ interior design එක ගොඩක් හොඳ design එකක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හොඳ competition එකක් දෙන්න පුළුවන් up market look එකක් තියෙන design එකක් විදිහට සඳහන් කරන්න පුළුවන්. shift knob එක ගැන කතා කරොත් මේක leather shift knob එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම real stitch soft touch එකක් තියෙන knee pad එකක් අපිට මේ side එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම rear stitch soft touch door linen lining and armrest. doors වල තියෙන මේ armrest එකක් soft touch එකක් එක්ක තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒකත් හොඳ design එකක්. ඒ වගේම satin metallic AC vent and surround finish කියලා තියෙනවා. ඉතින් මේ AC vents වල ඔයාලට බැලුවොත් පේනවා මේ වටේ garnish එකක් වගේ යනවා. මේකත් එක්ක පොඩ්ඩක් up market look එකක් ඇවිල්ලා තියෙනවා වාහනේ interior එකට. ambient lighting මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් door handles වල. ඒ වගේම මේ bottle holders තියෙන තැන් වල ඒ වගේ තැන් වල අපිට ambient lighting බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ front footwell එකෙත් ambient lights අපිට ලබා දීලා තියෙනවා. ඔය විදිහට අපිට interior එක ගැන quick overview එකක් කරන්න පුළුවන් වුණා. ඒ වගේම utility ගැන කතා කරොත් එහෙම අපිට cargo room එකේ එහෙම නැත්නම් boot space එකේ අපිට illuminated cargo room එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒකත් එක්ක අපිට රෑට පහසුවෙන් බඩු ටිකක් පටව ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ආලෝක තත්ත්වයක් අපිට මෙතන ලබා දීලා තියෙනවා. ඊට පස්සේ seat back pockets ගැන කතා කරොත් මේක වෙනම back pocket එකට අමතරව තව smartphone sub pockets උත් ලබා දීලා තියෙනවා. ඒකට ඔයාලට phone එක වගේ පිටිපස්ස යන කට්ටියට රඳවා ගන්න ඕනොත් මේ චූටි pocket එක පාවිච්චි කරන්න පුළුවන් ලොකු pocket එක නැතුව. ඉතින් ඒකත් ගොඩක් convenient කියලා අපිට කියන්න පුළුවන්. front center armrest එකක් අපිට හම්බෙනවා. මේක storage එකක් එක්ක තමයි හම්බෙන්නේ. ඉතින් පොඩි දෙයක් මොනාරි store කරගන්නත් පුළුවන් මෙතන. ඒ වගේම armrest එකත් අපිට ලබා දීලා තියෙනවා මේ වාහනේ. glove box එක ගැන කතා කරොත් spacious glove box එකක් හම්බ වෙනවා අපිට සාමාන්‍ය විදිහටම.
ඊට පස්සේ rear armrest එකකුත් හම්බ වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මේක අපිට cup holders උත් බලා ගන්න පුළුවන්. ඒතර මෙතන cup holders දෙකක් අපිට හම්බ වෙනවා. rear passengers ලා දෙන්නෙක් යනවා නම් ඒ දෙන්නගේ drinks මෙතන hold කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට front එක ගත්තත් අපිට front එකෙත් අපිට console cup holders දෙකක් හම්බ වෙනවා. එතකොට front passengers ලා දෙන්නටත් ඒගොල්ලෝගේ drinks පහසුවෙන් මෙතන රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට doors වලත් පොඩි bottle holders බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු bottles මෙතන hold කරන්න බෑ. නමුත් 1 liter වගේ bottles අපිට මෙතන දා ගන්න පුළුවන්. ඒ වගේම map pockets ලබා දීලා දෙනවා. පොඩි notebook එකක් හරි map book එකක් හරි අපිට මේ වගේ මේ bin එකට දාගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඔය විදිහට අපිට utilities ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි cluster එක පැත්තට ආවොත් එහෙම cluster and infotainment system එක මෙතන ඔයාලට බැලුවොත් පේනවා හොඳ upmarket look එකක් තියෙන cluster එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් dashboard design එක ගත්තොත් අපිට වරදක් කියන්න බෑ. මෙතන හොඳ design එකක් කියලා කියන්න පුළුවන්. මේ දේවල් ගැනත් අපි ඉක්මනින්ම කතා කරමු ඉස්සරහට. එතකොට 17.7 cm HD full color TFT meter එකක් තමයි මේක හම්බෙන්නේ. එතකොට driver information interface එකක් එක්ක ඔයාලට බැලුවොත් පේනවා මෙතන tachometer එක තියෙනවා. ඒ වගේම speedometer එක තියෙනවා. ඒ වගේම information cluster එක අපිට මැද බලා ගැනීම හැකියාව තියෙනවා. මේ විදිහට අපිට information cluster එක බලා ගන්න පුළුවන්. මේක information display කරන විදිහ. ඊට පස්සේ අපි මේක infotainment system එක පැත්තට ගියොත් එහෙම 20.3 cm advanced touch screen display එකක් තමයි අපිට මෙතන හම්බෙන්නේ. මේකේ audio with new backgrounds and colors කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක improve කරපු version එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේකත් car එකේ interior එකත් එක්ක හොඳට match වෙන හොඳ play එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේකේ හොඳ දෙයක් තමයි අපිට wireless smartphone connectivity එක ලබා දීලා තියෙනවා. ඒතකොට Android Auto සහ Apple CarPlay කියන දෙකම include කරලා තියෙනවා. ඉතින් අපේ smartphones පහසුවෙන් මේකට connect කරගන්න පුළුවන්. ඒකත් එක්ක අපිට seamlessly අපේ device එක connect කරගෙන අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. ඔය විදිහට අපිට ඒ ටික ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ power outlets ගැන කතා කරොත් එහෙම අපිට front එකේ USB ports දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම 12 volt power outlet එකක් ලබා දීලා තියෙනවා standard. මෙතන අපි wireless charging වගේ ගන්නවා නම් එහෙම තිබ්බොත් එහෙම මේ power outlet එක අපිට wireless charge එකට occupy වෙනවා. එහෙම නැත්නම් අපිට මේ විදිහට outlet එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට speaker system එක ගත්තොත් එහෙම මේක 8 speaker premium sound system එකක් තමයි හම්බෙන්නේ. ඉතින් දොරවල් හතර ස්පීකර්ස් හතරක් සමග ඉස්සරහ අපිට ටියුටර්ස් දෙකයි පිටිපස්ස ටියුටර්ස් දෙකයි. ඒ විදිහට අපිට හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් මේ වාහනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා මේකෙත්. දුර ගමනක් යනකොට හරි ළඟට යනකොට හරි අපිට සවුන්ඩ් සිස්ටම් එක අපි ගොඩක් අය වරි වෙන දෙයක්. ඉතින් මේකේ හොඳ ලෙවල් එක සවුන්ඩ් සිස්ටම් එකක් අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. කන්වීනියන්ස් එක ගැන අතින් කතා කරොත් එහෙනම් මේක රිමෝට් එක ගත්තොත් අපිට මේක ඔටෝමැටික් එකේ අපිට ඉන්ක්ලූඩින් කියන්නේ අපිට වින්ඩෝ වයින්ඩ් අප් කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට අනිත් පැත්තෙන් ගත්තාම මේකේ බූට් එක ඇක්සස් කරන්න ඒ වගේ රිමෝට් එක ටිකක් ඇඩ්වාන්ස් රිමෝට් එකක් තමයි හම්බෙන්නේ. නමුත් රිමෝට් එන්ජින් ස්ටාර්ට් එකක් තියෙනවා මේකේ. අපි අනිත් එකට ගියොත් එහෙම ඒකෙදි අපිට හම්බෙන්නේ මේ වගේ එකක්. එතකොට මේකෙත් අපිට all auto power windows ලබා දීලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඔයාලට මෙතන අර door එකේ switches බැලුවත් පේනවා all auto තියෙන්නේ. ඉතින් මේකත් එක්ක පහසුවෙන් අපිට doors open කරගැනීම door windows open කරගැනීමේ හැකියාව තියෙනවා. sunroof එකත් ඒ විදිහයි. හොඳ convenience එකක් ලබා දීලා තියෙනවා කියලා කියන්න පුළුවන් එතනදී. cabin air filters ගැන කතා කරොත් එහෙම අපිට AC vents ඉස්සරහා හතරක් සහ පිටිපස්සේ දෙකක් විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් cabin එක ඉක්මනින් cool කරගන්න අවශ්‍ය air vents අපිට මේකේ ලබා දීලා තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. especially මේ පිටිපස්සේ air vents ලබා දීලා තියෙන එක අපිට පිටිපස්සේ යන passengers ලට ගොඩක් convenience එකක් අරන් දෙනවා කියලා කියන්න පුළුවන්. walk away auto lock එක තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි රිමෝට් කී එක අරගෙන අඩි 5ක් එළියට ඇවිදන් ගියොත් එහෙම මේ කාර් එක ඔටෝ ලොක් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට පහසුවෙන් බය නැතුව මේ වාහනේ තැනක නවත්තලා අපි කී එකත් අරන් එළියට යන්න පුළුවන්. මොකද කාර් එක ඔටෝ ලොක් වෙනවා. ඒකත් එක්ක අපිට සේෆ්ටි පැත්තෙන් හොඳ දෙයක් කරලා දීලා තියෙනවා මෙතන.
ක්ලික් ෆීල් එකක් තියෙන AC ඩයල්ස් තියෙනවා. ඉතින් අර ටික් ටික් ගාලා මේක අපි කරකනකොට අර හොඳට ෆීල් එකක් දැනෙන AC knobs තමයි ලබා දීලා තියෙන්නේ. දැන් ඔය අලුත් වෙසල් එකේ එනවා වගේ ටයිප් එකක්. එතකොට මේක අපි කූල් පැත්තට කරකනකොට මෙතන මේ ඉන්ඩිකේටර් ලයිට් එක නිල් පාට වෙනවා. ඒ වගේම හොට් පැත්තට මේක කරකනකොට මේ ඉන්ඩිකේටර් ලයිට් එක රතු පාට වෙනවා. ඉතින් හොඳ ක්ලික් ෆීල් එකක් තියෙන AC පැනල් එකක් අපිට ලබා දීලා තියෙනවා මේ වාහනේත්. ඒතර ඔයාලට මේ විදිහට මේක බලා ගන්න පුළුවන් fully automatic climate control එක තමයි මේක හම්බෙන්නේ. ඉතින් මේ knobs අපිට අර touch panel එකකට වඩා මේ knobs තියෙන එක ගොඩක් පහසුයි. මොකද වාහනේ drive කරගෙන යන ගමන් වුණත් අපිට අතට feel වෙනවා මේක ටික් ටික් ගාලා කැරකෙනවා. නමුත් touch එක තිබ්බොත් අපිට ඒ touch panel එක හරියට හොයාගන්න ඒ වගේ අපහසුතාව තියෙනවා. ඉතින් convenience එක අතින් ගත්තොත් අපිට මේ buttons තියෙන එක හොඳයි කියලා කියන්න පුළුවන් මේ feel එකත් එක්ක. engine start stop and entry එක ගැන කතා කරොත් අපිට push start ලබා දීලා තියෙනවා. ඒ වගේම smart keyless access ලබා දීලා තියෙනවා සාමාන්‍ය විදිහටම. මේකත් හොඳ දෙයක්. ඊට පස්සේ අපි කතා කරොත් මේකේ LED map lights සහ rear reading lamps ලබා දීලා තියෙනවා. මේක පොඩ්ඩක් අපි අර වෙසල් එකේ වගේ දකින ඩිසයින් එක තමයි මේකෙත් තියෙන්නේ. ඔයාලට බලුවොත් වෙනවා මෙතන අපිට reading lights ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට sunroof එක access කරන්න ඕන keys ලබා දීලා තියෙනවා. ඊට පස්සේ driver seat එක ගත්තොත් driver seat එකේ height adjustment and slide කරන්න පුළුවන් සහ tilt adjustments කරන්න පුළුවන්. අපි normal seat එක expect කරන දේවල් ටික මේකෙත් seat එකේ ලබා දීලා තියෙනවා. ඊට පස්සේ open touch electric sunroof එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒතර මේකෙන් අපිට premium look එකක් ඇවිල්ලා තියෙනවා මේ වාහනේට. rear windscreen sunshade එකක් තියෙනවා. පිටිපස්සේ ආයෙත් ඉර එළිය වැටෙන එක අඩු කරගන්න. මේකත් එක්ක අපිට තවත් convenience එක පැත්තෙන් හොඳ improvement එකක් මේ වාහනේ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර rear AC vents ගැන අපි කතා කරා. ඒතර මේ AC vents නිසා පිටිපස්සේ ආයෙත් හොඳ cool එකක් ලබා දෙන්න පුළුවන් අපිට. ඒ වගේම තව හොඳ දෙයක් තමයි මෙතන පිටිපස්සේ අපිට charging ports දෙකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට 12 volt output දෙකක්. ඉතින් මේ නිසා පිටිපස්සේ ආයෙත් ඒගොල්ලන්ගේ devices පහසුවෙන් charge කරගන්න හැකියාව තියෙනවා. මේකත් convenience එක පැත්තෙන් හොඳ දෙයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. telescopic and tilt steering wheel adjustments අපිට ලබා දීලා තියෙනවා. එතකොට අපිට ඇඟ පැත්තට සහ ඇතුළට කරන්න, ඒ වගේම උඩට පල්ලෙහාට මේ විදිහට adjustment කරන්න මේ steering wheel එක පුළුවන්. ඒ නිසා අපිට හොඳ driving position එකක් මේකෙන් හදාගැනීමේ හැකියාව තියෙනවා. ওই විදිහට තමයි අපි මේකේ interior and exterior ගැන කතා කරොත් සහ ඇතුලේ convenience එක සහ utilities ගැන කතා කරපුවහම කියන්න තියෙන්නේ. ඉතින් අපි ඉක්මනින්ම technology එක ගැන කතා කරමු. ඉතින් මේකේ engine එක ගැන කතා කරොත් මේකේ displacement එක 1498ක් අපි 1005 කියලා කියනවා. 1500cc engine එකක් තියෙන්නේ. ඉතින් මේකේ power එක ගැන කිව්වොත් එහෙම කිලෝවොට් 89ක් PS 121ක power එකක් ලබා දීලා තියෙනවා. torque එක නිව්ටන් මීටර් 145ක් විදිහට සඳහන් කරලා තියෙනවා. mileage එක ගැන කතා කරොත් අපිට manual transmission එකේදී අපිට 17.77ක් විදිහට fuel efficiency සඳහන් කරලා තියෙනවා. ඒ වගේම CVT එකේදී automatic එකේදී 18.4ක average fuel efficiency එකක් මේකෙන් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක හොඳ fuel efficiency එකක් තියෙන වාහනයක් විදිහට අපිට මේ Honda City එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ මම කිව්වා වගේ ඔයගොල්ලන්ට මතකයි මේක automatic සහ manual කියලා දෙකක් එනවා. ඒකට manual එකේට වඩා ඇත්තටම මේක automatic එකේ හොඳ fuel efficiency එකක් මෙතන අරන් දීලා තියෙනවා. සාපේක්ෂව ලොකු වෙනසක් නැති වුණත් manual එකට වඩා automatic එකේ fuel efficiency හොඳයි. ඊට පස්සේ අපි transmission එක ගැන කතා කරොත් එහෙනම් transmission එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකට automatic එක ගත්තොත් CVT 7 speed gearbox එකක් තමයි හම්බෙන්නේ. manual එකට ගියොත් එහෙනම් 6 forward and 1 reverse විදිහට සඳහන් කරලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් shift knob එක. automatic එක මේ විදිහට. ඉතින් automatic එකේදී අපිට paddle shifters උත් ලබා දීලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි safety ගැන ඉක්මනින්ම කතා කරොත් අපි කොටසක් කතාත් කරා already. එතකොට මේකේ airbags අපිට 8ක් ලබා දීලා තියෙනවා. ඉස්සරහා passenger සහ driverට. ඒ වගේම මෙතන seats වල දෙපැත්තේ ඒ වගේම curtain airbags මේ විදිහට මේ පැත්ත සහ අනිත් පැත්තේ. එතකොට එතන දෙකයි seats වල දෙකයි ඉස්සරහා දෙකයි මේ විදිහට airbags 8ක airbags 6ක හොඳ protection එකක් මේ වාහනේට අරන් දීලා තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක්. මේකේ body එකේ design එක ගත්තත් මේකේ ACE
බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ හොඳ රිජිඩ් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න අවශ්‍ය විදිහට මේ බොඩි ඩිසයින් එක කරලා තියෙනවා. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම ලේන් වොච් කැමරා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ 360 කැමරා එකකින්ම අපිට මේකේ සිග්නල්ස් දාලා ටර්න් කරන්න යනකොට හරි එහෙම නැත්නම් රිවර්ස් කරන්න යනකොට අවශ්‍ය පහසුකම ලබා දීලා තියෙනවා. ඒකත් එක්ක මේක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකෙන් අපිට ඒ අදාළ view එක ලබා දෙනවා අපේ ඩ්‍රයිවිං කන්වීනියන්ස් එක සහ සේෆ්ටි එක පැත්ත ඉම්ප්‍රූව් කරන්න. හිල් ස්ටාර්ට් ඇසිස්ට් එක ලබා දීලා තිනවා. මේකෙන් අපිට වාහනේ ස්ටාර්ට් කරලා කන්දක වගේ යනකොට පිටිපස්සට යන්න නැතුව අවශ්‍ය හෝල්ඩ් එක බ්‍රේක් හෝල්ඩ් එක ලබා දෙනවා. කෙලින්ම ඉස්සරහට යන්න අවශ්‍ය. මල්ටි ඇන්ගල් රියර් කැමරා එකක් තියෙනවා. මේකෙන් අපිට රිවර්ස් කරද්දී අපිට ඕන නෝමල් view එක හරියම නැත්නම් වයිඩ් view එක টොප් ඩවුන් view එක එහෙම නැත්නම් අපි කියනවා ඒක බර්ඩ් අයි view එක කියලා. එතකොට මේ view එක අපිට අරගෙන රිවර්ස් කරගන්න ඕන සපෝට් එක මේ වාහනෙන් අරන් දෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඉමර්ජන්සි ස්ටොප් සිග්නල් එක තියෙනවා. මේ විදිහට අපි ටක් ගාලා වාහනේ එකපාර නවත්තන්න උනොත් එහෙම ඩබල් සිග්නල් එක ඉන්ඩිකේට් කරලා මේක ඉමර්ජන්සි ස්ටොප් එකක් විදිහට සිග්නල් කරනවා එළියට. මේකත් හොඳ දෙයක්. රියර් පාකින් සෙන්සර්ස් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඒ නිසා වාහනේ රිවර්ස් එකක් දාද්දි හැප්පෙන්නේ නැතුව අවොයිඩ් කරගන්න ඕන ඔප්ෂන්ස් ටික අපිට මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් ඔටෝ හෙඩ්ලැම්ප්ස් ගැන අපි කතා කරා. මේක ඔටෝ ඕෆ් ටයිමර් එකක් තියෙනවා සහ එතකොට මීට අමතරව follow me home සහ lead me to car functions include කරලා තියෙනවා මේ වාහනේ. ඔටෝ rain sensing wipers ලබා දීලා තියෙනවා. ඊට අමතරව මෙතන pinch protection එක තියෙනවා. අපි දැන් ඔටෝ windows තියෙනවා කියලා සඳහන් කරා. මේකෙදි දැන් අපි ඔටෝ මේක window එක උඩට ගන්නකොට හදිසි ඇඟිල්ලක් හරි මොන හරි අහුවෙලා තිබුණොත් එහෙම එතන ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඇඟිල්ලට. නමුත් මෙතනදි කරලා තියෙන්නේ අපි pinch protection එක තියෙනවා. ඒ නිසා එතනින් එහාට මේ වාහනේ උඩට වයින්ඩ් වෙන්නේ නැහැ window එක. නතර කරලා අපිට ඕන protection එක එහෙම නැත්නම් චුට්ට පල්ලෙහාට අරගෙන protection එක අපිට එතන අරන් දීලා තියෙනවා මේ වාහනේ. all seat headrest ලබා දීලා තියෙනවා. ඔයාලට වෙනවා පිටිපස්සේ passengers ලා තුන් දෙනාටම headrest ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉස්සරහා passengers ලා driver and passenger දෙන්නටමත් අවශ්‍ය headrest ලබා දීලා තියෙනවා. ඒ වගේම seat belts උත් අපිට ලබා දීලා තියෙනවා පස් දෙනාටම. vehicle stability assist system එක තියෙනවා. agile handling assist එකක් තියෙනවා. ඉතින් වාහනේ stability එක පැත්ත හොඳටම තියෙනවා මේක නිසා. ඊට පස්සේ agile handling assist එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. agile handling assist එක තියෙද්දි වාහනේ කොහොමද යන්නේ නැති වුනහම කොහොමද යන්නේ කියලා. ඉතින් හොඳ agility එකක් වාහනේට අරන් දීලා තියෙනවා. ඒ විදිහටම ABS with EBD විදිහට පේනවා ඔයගොල්ලන්ට. අමුතුවෙන් කියන්න ඕනේ මොකක්ද කියලා. ඊට පස්සේ මේක ගත්තොත් auto dimming interior mirror එකක් තියෙනවා. frameless design එකක් එක්ක හොඳ design එකක්. මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙදි වෙන්නේ අර අපි දැන් ඉස්සරහට යනකොට රෑක වගේ පිටිපස්සෙන් එන කෙනා හෙඩ් එක දාගෙන ආවොත් අපිට මේකෙන් එන ග්ලෙයා එකත් එක්ක පොඩ්ඩක් ඩ්‍රයිව් කරන්න අපහසුයි. නමුත් මේකෙදි වෙන්නේ පිටිපස්සෙන් හෙඩ් එකක් වැදුනොත් මේ මිරර් එකට මේක ඔටෝම ඩිම් කරගෙන අපිට කන්වීනියන්ස් එකක් අරන් දෙනවා වාහනේ පහසුවෙන් ඩ්‍රයිව් කරගෙන යන්න. ඊට පස්සේ ලයිට් එක ගියාට පස්සේ අපිට ආපහු ඒක ඩිම් එක අයින් කරලා ඕන විසිබිලිටි එක අරන් දෙනවා. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක්. ISOFIX child seat mounts අපිට ලබා දීලා තියෙනවා වෙන වාහනවල වගේම. ඊට පස්සේ immobilizer with anti theft alarm කියලා තියෙනවා. එතකොට අපිට මේකේ අර protection එකක් අරන් දීලා තියෙනවා මේ anti theft alarm එකෙම. tire pressure monitoring system එකක් තියෙනවා. tire pressure එක වැටුනොත් එහෙම අපිට මෙතන මේ විදිහට indicate කරනවා. ඒකත් එක්ක අපිට දැනගන්න පුළුවන් tire pressure එක අඩුයි. අපි දැන් ආපහු උලන් ගහ ගන්න ඕන නැත්නම් වාහනේ stability එක සහ safety එක පැත්තට අපිට issue එකක් තියෙනවා කියන එක. seat belt warning එකක් තියෙනවා. සාමාන්‍ය ගොඩක් වාහනවල දැන් අපි දකින දෙයක්. ඉතින් මේකෙත් අපිට මේ seat belt warnings උත් ලබා දීලා තියෙනවා. Honda Connect එක ගැන අපි ගොඩක් කතා නොකරමු මේ වීඩියෝ එකේදී. ඉතින් Honda Connect එකත් මේක include කරලා තියෙනවා. accessories උත් අපිට මේ wireless charging ඊට පස්සේ body covers මේ වගේ door visors වගේ options ගොඩක් තියෙනවා. මම එකින් එකට කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට බලුවොත් පේනවා මෙතන ගොඩක් options මේගොල්ලෝ තව accessories විදිහට අපිට add කරගන්න දීලා තියෙනවා. මේ door garnish ඒ වගේ දේවල් including මේ neck pillows මේ headrest එකටම cushion එකක් විදිහට ඒ වගේ basic kits ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව chrome kit එකක් තියෙනවා. utility kit එකක් තියෙනවා මේ විදිහට ඒ වගේ දේවල් ගණනාවක් තියෙනවා.
ඉතින් අපි ඉක්මනින්ම වාහනේ පොඩි walk through එකක් කරමු කොහොමද පේන්නේ කියන එක සම්බන්ධව. ඔයාලට බැලුවොත් පේනවා වාහනේ view එක මේක තමයි එළියෙන් බලනකොට අපිට පේන විදිය. හොඳ aggressive හොඳ road presence එකක් තියෙන වාහනයක් විදියට සඳහන් කරන්න පුළුවන් මේ Honda City එක. ඉතින් මේකේ අපි virtual tour එකක් ගිහිල්ලා බලමු මේ වාහනේ කොහොමද පේන්නේ, interior කොහොමද, exterior කොහොමද, grades අතර difference මොනවාද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ headlights on කරලා බැලුවොත් ඔයාලට පේනවා මාරම look එකක් තියෙන හොඳ වාහනයක් විදියට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. මේ 9 segment LED headlamp එකත් එක්ක හොඳ view එකක් ඇවිල්ලා තියෙනවා මේ ZX එකේ. නමුත් අපි ZX එකෙන් මේ VX එකට වගේ ගියොත් එහෙම ඔයාලට පේනවා LED headlamps අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ මෙතනදී. V එකට ගියත් එහෙමයි. ඒකේ වෙනස්කමක් තියෙනවා. ඒතර V දෙක මේකේ grades ගත්තොත් එහෙම අපිට මේ CVT එකේ එහෙම නැත්නම් automatic එකේ ඉන්නේ ZX, VX සහ V කියන grades තමයි ඉන්නේ. එතකොට manual transmission ගත්තොත් එහෙම මෙතන ZX, VX, V, SV කියන grades අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ගොඩක්ම automatic එක ගැන interested නිසා අපි මේ automatic එකට විතරක් සීමා වෙමු මෙතනදී. ඉතින් front view එක මම ඔයාලට ඉක්මනින්ම පෙන්නලා වෙනස්කම් ටික සඳහන් කරන්නම්. ඉතින් මේ ZX එකට ගියොත් ඔයාලට පේනවා මේක front grill එක වෙනස් වෙනවා, LED headlamps headlamp design එක වෙනස් වෙනවා, fog light design එක වෙනස් වෙනවා. මේක සියලුම දේවල් ටික වෙනස් වෙනවා. ඉතින් ZX එකේ මාරම පෙනුමක් තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ VX එකට ගියොත් මේ සියලුම design එක වෙනස් වෙනවා. සාපේක්ෂව. ඉතින් V එකට ගියාට අපිට එහෙම ලොකු වෙනස්කම් මෙතන බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ZX එකේ තමයි හොඳ ඇග්‍රෙසිව් පෙනුමක් හම්බෙලා තියෙන්නේ. දැන් අපිට උඩම ග්‍රේඩ් එකට යන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. අපි ඉක්මනින්ම පැති පෙනුම බැලුවොත් එහෙම ඔයාලට පේනවා මෙතන 16 inch alloy wheels ලබා දීලා තියෙනවා. diamond cut alloy wheels two tone. ඉතින් නමුත් මේ VX එකට යනකොට ඔයාලට ඒක බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ alloy wheel design එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. V එක ගත්තත් ඒකෙත් වෙනස් design එකක් තමයි තියෙන්නේ. එතකොට door handles ගැන බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේ V එකේ VX එකේ අපිට chrome plated door handles බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ZX එකේදී chrome plated door handles බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය විදිහට. ඊට පස්සේ අපි back view එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට මෙතන rear bumper diffuser එක ගත්තොත් අපි කලින් කතා කරා carbon wrap bumper diffuser එකක් තියෙනවා කියලා. ඒතර මේ VX සහ V වල අපිට ඒක බලා ගන්න බෑ. නමුත් මේ ZX එකට යනකොට තමයි ඒ bumper diffuser එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතන අපිට පොඩි spoiler එකක් වගේ එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒතර මේ spoiler එකත් ZX එකේ තමයි හම්බෙන්නේ. නමුත් VX එකේවත් V එකේවත් අපිට spoiler එක බලා ගැනීමේ හැකියාවක් නැහැ. tail light design එක අපිට cross හැම එකේම ගොඩක් දුරට සමානයි. ඔය විදිහට. එතකොට antenna එක ගත්තොත් shark tail එහෙම නැත්නම් shark fin antenna එකක් තියෙන්නේ. ඔය ටික තමයි අපිට පිටිපස්සෙන් බැලුවත් පැති වෙනුවෙන් බැලුවත් ඉස්සරහින් බැලුවත් මේන්ලිම කතා කරන්න තියෙන දේවල් ටික. exterior look එක ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. මේ වගේ look එකක් අපිට තියෙනවා. ඉතින් දොරවල් ටික පොඩ්ඩක් කරලා බලමු. දොරවල් ටික කරලා බලුවොත් ඔයාලට පේනවා මේ වගේ හොඳ ඕපන් අප් වෙනවා හොඳට දොර. ඒකත් එක්ක අපිට පහසුවෙන් වාහනයට එන්ටර් වීමේ හැකියාව තියෙනවා. ඔයාලට පේනවා මේ වගේ හොඳ ඉඩකඩක් හැදෙනවා මේ දොරේ ඕපන් වීමත් එක්ක. boot space එක ගැන කතා කරොත් මේ හොඳ boot space එකක් අපිට මෙතන ලබා දීලා තියෙනවා. පහසුවෙන් ඕන තරම් ගොඩක් බඩු මේකේ පටවාගෙන යාමට හැකියාව හම්බෙලා තියෙනවා මේ boot space එකත් එක්ක. අපි interior එකත් බලමු ඒත් එක්කම දොරවල් ටික වහමු. interior එක බැලුවොත් ඔයාලට පේනවා අපි කලිමුත් කතා කරා infotainment system එක, meter panel එක, steering wheel ඔක්කොම බැලුවාම අපිට මෙතන up market හොඳ look එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ AC vents වල garnish එකක් තියෙනවා, ඇතුලේ two tone design එකක් තියෙනවා. ඊට පස්සේ මේ shift knob එක ගත්තත් leather stitch ඒ වගේ ඔක්කොම හොඳ soft touch එකක් තියෙන materials වලින් තමයි මේ පැත්තෙත් ගත්තත් hand rest ගත්තත් ඒ හැමදේම design වෙලා තියෙන්නේ. මේ නිසා අපිට luxury feeling එකක් මේක ඇතුලේ හම්බෙලා තියෙනවා. ඊට පස්සේ බලද්දී ඔයාලට පේනවා මේ seat belts අපිට පස් දෙනාටම seat belts ලබා දීලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේ isofix child seat mounts බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඊට පස්සේ ඔයාලට බලුවොත් මේ side curtain airbags place කරලා තියෙන විදිහත් බලන්න පුළුවන්. මෙතන ඔයාලට labels බලා ගන්න පුළුවන්. ඒ වගේ
ස්පීකර්ස් ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ස්පීකර්ස් තියෙනවා මෙතන. අපි දැන් ඔයත් එක්කම VX එක වගේ බැලුවොත් ඔයාලට පේනවා මේ සීට් එකේ මැටීරියල් එක වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහ පොඩ්ඩක් බලමු. මේ විදිහට මේ විදිහට බැලුවහම ZX එකට යනකොට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා දැන් මේ ZX එකට යනකොට එක්සැම්පල් එකක් විදිහට මම කිව්වා මේ වයර්ලස් චාර්ජර් ගෙනවා කියලා. වයර්ලස් චාර්ජර් ගෙනකොට අපිට මෙතන පවර් අවුට්ලට් එක අහිමි වෙනවා එතනදී. මොකද වයර්ලස් චාර්ජර් එකට පවර් එක ගන්න ඒ පවර් අවුට්ලට් එකෙන් නිසා. ඒ වගේ. VX එක අපි අපගත් මෙතන පේනවා ඔයගලන්ට මීටර් පැනල් එකේ පවර් වෙනස්කමක් වෙනවා මෙතන. VX එකට යනකොට V එකට යනකොට අපිට මේ වගේ දේවල් වෙනවා. ZX එකට යනකොට මේ විදිහට අපිට ටියුටර්ස් බලා ගන්න පුළුවන් මෙතන. ඔය වගේ. ඉතින් ඉන්ටීරියර් එක ගත්තොත් ගොඩක් හොඳ ඉන්ටීරියර් එකක් තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඔය විදිහට අපි මේකෙම සෙකන්ඩ් රෝ එකට ගිහිල්ලා පේන විදිහට පොඩ්ඩක් බලමු. සෙකන්ඩ් රෝ එක බැලුවොත් ඔයාලට පේනවා මෙතන AC vents පිටිපස්සේ අයටත් ලබා දීලා තියෙනවා. පිටිපස්සේ මැද ඉඳගෙන යන කෙනෙක්ට මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඉතින් හොඳ රෝඩ් view එකකුත් තියෙනවා. පැති පෙනුම ගත්තොත් ඔයාලට පේනවා මේ ග්ලාස් වලින් අපිට හොඳට එළිය පේනවා. ඉතින් අර view එකට කිසිම බාධාවක් නැහැ. සහ head room එක ගත්තත් අපිට හොඳ head room එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම leg room එකත් හොඳ leg room එකක් තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ පිටිපස්සේ passengers ලගේ seats ගත්තොත් එහෙම හොඳ thigh support එකක් තියෙන comfortable seats විදිහට අපිට පේනවා මේ ෆොටෝ එක බලමු මේ view එක බැලුවහම. ඒ වගේම මෙතන අපිට reading lamps ලබා දීලා තියෙනවා පිටිපස්සේ passengers ලටත් ඒක ගොඩක් හොඳයි. ඒ විදිහට එතන අපිට grab handles ලබා දීලා තියෙනවා පිටිපස්සේ passengers ලටත් ඉස්සරහටත් මේකට ඔයාලට වෙනවා grab handles උත් ලබා දීලා තියෙනවා. ඊට පිටිපස්සේ door bins උත් මේ විදිහට බලා ගන්න පුළුවන් including bottle holders. ඉතින් අපි රෑට පේන විදිහ පොඩ්ඩක් බලමු කොහොමද පේන්නේ කියලා. ඉතින් night view එකට ගියොත් ඔයාලට පේනවා මේ විදිහට interior එක පේන්නේ. අපි exterior එකත් quickly බලමු කොහොමද කියලා. night view එක මේ headlamps එකෙන් බලන්න මාරම aggressive look එකක් තමයි තියෙන්නේ night එකට. පිටිපස්සේ tail lamps ගත්තත් මේ Z shape rear lamps aggressive පෙනුමක් වාහනයට අරන් දීලා තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අපි ඉක්මනින්ම මේක ආපහු day time එකට දාගමු. ඒ විදිහට මම තව පොඩි දේවල් ටිකක් ඉක්මනින් පෙන්නලා මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා ඉක්මනින් අවසන් කරන්න. දැන් මේක accessories ගැන කතා කරොත් එහෙම අපිට exterior accessories විදිහට මේ door visors ලබා ගන්න පුළුවන්. ඔයාලට බලුවොත් පේන්නේ මෙතන මේ විදිහට door visors set කර ගන්න පුළුවන්. ඊට පස්සේ roof end එකේ මේ විදිහට visor එකක් add කර ගන්න පුළුවන්. door handle protectors add කර ගන්න පුළුවන්. window chrome molding එකක් මේ විදිහට add කර ගන්න පුළුවන්. door lower garnish එකක් add කර ගන්න පුළුවන්. door edge එකට මේ වගේ garnish එකක් add කර ගන්න පුළුවන්. trunk එකට මෙතන garnish එකක් add කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් මේවත් එක්ක අපිට වාහනේ අර තියෙන aggressive upmarket look එක තවත් වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් අරන් දීලා තියෙනවා මෙතන. ඉතින් ඇතුළ ගත්තත් අපිට mats include කරගන්න පුළුවන් මේ විදිහට additionally. ඒතර ඒකේ floor mat එක සහ ඒකේ transparent mat එක විදිහට දෙකක් option දෙකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම පිටිපස්සට අපිට leg room lamp එකක් ලබා දීලා තියෙනවා මේ විදිහට හොඳ light up කරගන්න ambient lighting එක. ඊට පස්සේ trunk tray එකක් add කරගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක මොන හරි තෙමෙන දෙයක් දාන් ගියත් වාහනේට damage වෙන්නේ නැතුව අපිට මේ tray එකේ storage කරගන්න පුළුවන්. ඊට පස්සේ side lamp, side step illumination මේ විදිහට welcome lights set කරගන්න පුළුවන්. ඔය වගේ හොඳ accessories options ටිකක් අපිට මේ වාහනේත් අරන් දීලා තියෙනවා. ඉතින් මේ accessories ටික add කරගත්තට පස්සේ exterior view එක තමයි ඔයාලට මේ පේන්නේ. protectors, garnish දේවල් ටික add කරාම තවත් හොඳ පෙනුමක් අපිට මේ වාහනේට හම්බෙලා තියෙන දේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මේ වාහනේ ගැන මට කතා කරන්න අවශ්‍ය වුණේ අද දවස් ඇතුළත. ඉතින් මේ වාහනේ ලංකාවට එනකොට සාමාන්‍යයෙන් මිල ගණන් අපිට 1,30 ලක්ෂය වගේ ඉඳලා බලා ගන්න පුළුවන්. 130 වගේ ඉඳලා සාමාන්‍යයෙන් 160 වගේ රේන්ජ් එකේ
දැන් නම් ඊටත් වැඩි වෙලා තියෙන සමහර තැන්වල මම දැක්කා. නමුත් ඔය මිල පරාසය ඇතුළත මේ වාහනේ ලංකාවේ මිලදී ගන්න පුළුවන්. මේ වාහනේ ඇත්තටම ඉන්දියාවේ තමයි ඇසෙම්බල් කරන්නේ. මේක ජපාන් මේඩ් එකක් නෙවෙයි. නමුත් වාහනේ ක්වොලිටි එක එහෙම ලොකු ඩවුන්ග්‍රේඩ් වීමක් අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ. මොකද මේක ඇසෙම්බලි එක විතරයි ඉන්දියාවල යන්නේ. ඉතින් ක්වොලිටි එක අතින් ගත්තත් වාහනේ පෙනුම අතින් ගත්තත් සේෆ්ටි පැත්තෙන් ගත්තත් ගොඩක් ඉස්සරහින් ඉන්න හොඳ වාහනයක් විදිහට අපිට මේ Honda City එක හඳුන්වන්න පුළුවන්. ඉතින් 1005 එන්ජින් එකක් එක්ක එන්නේ හින්දා අන්ඩර් පවර්ඩ් වාහනයක් විදිහට අපිට සඳහන් කරන්න බෑ. හොඳ පවර් ට්‍රේන් එකක් තියෙන හොඳ රෝඩ් ප්‍රසන්ස් එකක් තියෙන සේෆ්ටි අතින් හැම පැත්තෙම ඉස්සරහින් ඉන්න ගොඩක් යූත් එකේ කට්ටිය ආසවෙයි වගේ හිතෙන වාහනයක්, කම්ෆර්ටබල් වාහනයක් විදිහට මේ Honda City එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් ෂෙයා එකක් දාන්න. එතකොට තමයි ඔයාලා වගේ මේවා ගැන වාහන ගැන හොයන තවත් අයට මේ වීඩියෝ එක සජෙස්ට් වෙන්නේ, බලන්න හම්බෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟට කරන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලාත් පල්ලෙහාන් සඳහන් කරන්න. ඒ වීඩියෝ එක ගැන අපි ඉස්සරහට බලමු. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය.